හායි ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. එහෙනම් අපි බලමු මගේ අද දවස කොහොමද ගෙවුනේ කියලා. Good morning ඔයාලා හැමෝටම. අද ලස්සනට ඉර පායලා තියෙන දවසක්. ඉතින් මම හිතුවා උදේම නැගිටලා ගෙදර තියෙන වැඩ ටික කරන්න. මම මූණ හැම හොදලා ගෙදරත් අතු ගාලා මේ ලෑස්ති වෙන්න පහන තියන්න. පහන එහෙම තියලා මං දැන් හදන්නේ උදේට කෑම කන්න. අලිපේර ජූස් එකකුත් හදාගෙන මම මේ කන්නේ සීයා ගෙනාපු බනිස් එකක්. ඉතින් මම එළිය මොනවද වෙන්නේ කියලා බලාගෙනම උදේ කෑම ගන්න හිතුවා. මේ ඉන්නේ අපේ ගෙදර ලීසා නංගි. ඉෂු මම රෙසින් වලින් බිස්නස් එකක් කරනවා. ඉතින් ඒකේ කීටක් ටිකක් තමයි මේ තියෙන්නේ. මට ඉතින් එකමට වගේ මේක දාන්න හිතුණා. මේ නම් හවස. දවල් වරුවේ වෙන මොකුත් වැඩක් තිබ්බේ නැති නිසා මම ෆෝන් එක ඔබ හිටියා. එහෙනම් දැන් අපි යමු කෑමක් හදන්න. අද අපි හදන්න යන්නේ පොලොස් කට්ලට්. ඉස්සෙල්ලාම පොලොස් එකට ලුණුයි කහයි ටිකක් දාලා තම්බලා මෙන්න මේ වගේ පොඩි කරගන්නවා. පස්සේ ඒකට ඕන ලුණු, සුදු ලුණු, කරපිංචා, මිරිස් එහෙම හීනියට කපා ගමු. මෙන්න මේ වගේ ඔක්කොම චූටියටම කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේකට අපි තම්බපු වලක් දාගන්නවා. අපිත් පොලොස් දාන්නේ නැතුව කට්ලට් හදලා තියෙනවා. මේ ඉතින් අපෙත් පළවෙනි වතාව පොලොස් දාලා කට්ලට් හදන. දැන් මම මේ දැම්මේ මස් කරි 3-5 ටිකක්. මේ දාන්නේ ගම්මිරිස්. ඔයාලා නිකමට පොලොස් තියෙන කාලෙට මේ වගේ හදලා බලන්නකෝ. මාරම රසයි. ඔයාලට ඕන ගානට ලුණුත් දාගන්න. අපි මේකට සැමන් දාන හින්දා සැමන් ටිකක් පොඩි කරගන්නවා. ඔයාලට ඕන නම් සැමන් වෙනුවට බිත්තර උනක් දාන්න පුළුවන්. දැන් අපි භාජනයක් ලිපේ තියලා ඉස්සෙල්ලා මේකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වෙද්දි සුදු ලුණු ටික දාලා ටිකක් වෙලා මේ විදිහට ටෙම්පරාදු වෙනවා. ඒක කියන්න බැරි වුණා නේ ඉස්සෙල්ලාම මේ තෙල් එක රත් වෙද්දි අප ටිකක් දාන්න ඕනේ සුට්ටක්. ඒ ටික දාලා ටිකක් වෙලා පුපුරද්දි තමයි මේ සුදු ලුණු ටිකයි ලුණු ටිකයි දාන්නේ. ඒක ටෙම්පරාදු වෙද්දි ඒකට මම කපාගත්තු මිරිස් ටිකයි කරපිංචා ටිකයි දාන්න. ඒ ටික දාලා හොඳට ටෙම්පරාදු වෙන්න දෙනවා මේ ටික. මේ වෙලාවේ නම් මාරම සුවඳයි. අපි නම් මේකට කහ චුට්ටකුත් දානවා. ඒක නම් ඉතින් දැම්මේ නැති වුණත් කමන්නේ. ඊට පස්සේ පොඩි කරගත්ත සැමන් ටික මේක දානවා. කහ දාන්නේ ලස්සන පාටක් එන්න. සැමන් ටික ටිකක් අමුගතිය ගිහිල්ලා ටික ටෙම්පරාදු වෙද්දි අපේ අල ටිකයි පොලොස් ටිකයි මේක දානවා. ඔයාලා මේකට අවශ්‍ය ගන්නට ලුණු ටිකකුත් දාන්න. මම මේ පොලොස් එකටයි අල එකටයි ලුණු දාපු හින්දා මේකට වැඩි දැම්මේ නැහැ. දැන් මෙන්න මේ වගේ හොඳට ටික ටෙම්පරාදු වුණාට පස්සේ අපි අර පොඩි කරගත්ත පොලොස් එකයි අල එකයි දාගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට පොඩි කරගන්නවා. මෙන්න මේ වගේ කලවම් කරලා හොඳට ඊට පස්සේ මේක හැදුනහම ලිපෙන් බාලා චුට්ට වෙලාවක් තියලා මේකට දෙහි මුල් ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කට්ලට් ටික බෝල කරගෙන බිස්කට් කුඩු වල දවට ගන්න ඕනේ. බිස්කට් කුඩු වල දවටලා බදින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ බැදගෙන කට්ලට් කන්න තමයි තියෙන්නේ.
පෙරේතකම කොච්චරද කියනවා නම් කට්ලට් බැද්දට පස්සේ වීඩියෝ එකක් ගන්න මට අමතක වෙලා. ඒක නිසා අදට වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලට තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. බයි.